දවස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මමන්න නැකත ළඟයි. Welcome to our YouTube channel Ganjalik C. ඉතින් අලුත් අවුරුද්දට තව සතියක වගේ කාලයක් නේ තියෙන්නේ. මම හිතුවා මටත් ගෙදරට ඕන බඩු ටිකක් ගන්න යන්න. ඔයාලත් මගෙත් එක්ක එන්න මම අද මොනවාද ගන්නෙ කොහෙද යන්නේ කියලා බලන්න. හයි. මම දැන් ඉන්නේ මහරගම. මම යනවා අවුරුද්දට house holding items ටිකක්. මට kitchen එකට ඕන items ටිකක් ඒ වගේ දේවල් ටිකක් ගන්න. ඉතින් මහරගම ලේඩි ජේ එකට තමයි මම යන්නේ. දැන් මම මේ බබාව ඉස්කෝලේට දාලා උදේම යනවා. දැන් 8:55ට විතර ඇති. උදේම ආවත් දැන් ටිකක් ට්‍රැෆික් එකකින් දන්නවනේ මහරගම කියන්නේ ගොඩක් බිසි ටවුන් එකක්. ගොඩක් අය මේ දවස්වල shopping කරන්න එනවා. අපි බලමු ලේඩි ජේ එකේ මම මොනවද ගන්න කියලා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඔයාලට මේ පේන්නේ මහරගම පමුණුව ඇඳුම් දාලා තියෙන ඒවා. හැබැයි මේ පමුණුව පාර නෙවෙයි, මේ මහරගම ටවුන් එකේ දෙපසම මේ විදිහට ඇඳුම් දාලා තියෙනවා උදේට. අවුරුදු කාලෙට මෙතන ගොඩාක් ඇඳුම් කඩ දානවා උදේ පාන්දර. ඔයාලත් ඇවිල්ලා බලන්නකෝ. මම දැන් ආවා ලේඩි ජේ එක ළඟට. අපි බලමු මෙතන මොකද වෙන්නේ කියලා. ඉතින් මාර වැඩේනේ උනේ. ලේඩි ජේ එක ඕපන් කරන්නේ 9:30. ඒ භාගයක් විතර තියෙනවා මට. තාම 9:05ට විතර ඇති. මේ ඒ වුණාට මාර ක්‍රවුඩ් එකක් ඉන්නවා ලේඩි ජේ එකේ. මේ ඕපන් කරනකම් අඩු වෙලා බලාගෙන මං හිතුවේ කාර් පාක් එක ෆුල් වෙලාද දන්නේ නැහැ කියලා. පාකින් එක ඇතුළට දාන ගේට් එක වහලා තියෙනවා. ඒ වුණාට එතන ඉස්සරහා මේ අර ටේබල්ස් දාලා චෙයර්ස් දාලා තියෙනවනේ. එතන ගොඩක් අය වාඩි වෙලා ඉන්නවා. මං නම් 9:00ට අරින්නේ. දැන් ගේට් එක අරින්න හදන්නේ. ගේට් එක ඕපන් කරලා දෙනවා. පාක් කරගන්න වාහන. මොකද මෙතන දැන් නැත්තම් බ්ලොක් වෙනවා පාරත්. ඉතින් ලේඩි ජේ එකට 9:10ට විතර ආවොත් ඕගොල්ලන්ට කිසි කරදරයක් නැතුව කාර් පාක් එකට වාහනේ දාගන්න පුළුවන්. ඉතින් අවුරුදු කාලෙට දවල් වෙනකොට කිව් එකේ ඉඳලා තමයි පාකින් වලට වාහනේ දාගන්න වෙන්නේ. ඉතින් දැන් වෙලාව 9:25යි. මම හිතුවා මම වොෂ්රූම් එකටත් ගිහිල්ලා කෙලින්ම ෂොප් එක ඇතුළට යනවා කියලා. ලේඩි ජේ එක ඇතුළට ගිහිල්ලා බලමු අවුරුදු කාලෙට මොනවාද ස්පෙෂල් එයාලගේ දාලා තියෙන දේවල් කියලා. ඉන්න යමු එහෙනම්. ඇතුළට ගිය ගමන් අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ විසිතුරු පැල වර්ග. වම් පැත්තේ අපිට මුලින්ම පේන්නේ පන් වලින් හදපු දේවල්. ඉතින් මැට්ස් තියෙනවා, කූඩ වර්ග තියෙනවා. මේ ලස්සන පාට කූඩ තියෙන්නේ. මේවා තියෙන්නේ අවුරුදු කාලෙට කැවිලි අරගෙන නෑ ගෙවල් වල යන්න වෙන්නේ නැති. ඔන්න කාට් එකකුත් අරගෙන මම ලෑස්ති උනේ මටත් ඕන දේවල් ගන්න. ඉතින් මම ඔයාලට මේ වෙලාවේ පෙන්නුවේ නැත්තම් මම මොනවාද ගන්න කියලා. මම මේ හැමදේම පෙන්නන්නම් ගෙදර ගිහිල්ලා. දැන් අපි බලාගෙන යමු මෙතන මොනවද තියෙන්නේ කියලා. වේවැල් කූඩ, වට්ටි, බාස්කට්, ට්‍රේස් ඒ වගේ දේවල් මෙතන තියෙනවා. මේ දේවල් අවුරුද්දටම මෙතන ස්පෙෂල් දාපු දේවල්. මේ තියෙන්නේ පොල් කටු වලින් හදලා තියෙන කෝප්ප, ඒ වගේම ලී කෝප්ප, වංගෙඩි ඒ වගේ දේවල්. මෙතන තියෙන්නේ ලී වලින් හදපු ප්ලේට්ස්. මේ දවස්වල මෙතන ගොඩාක් දාලා තියෙනවා එක එක විදිහ කූඩ වර්ග. අවුරුදු කෑම මේසයට ටේබල් මැට්ස් ගන්න තමයි මම දැන් ආවේ. ඉතින් මේ වියලා තියෙන පොඩි ටේබල් මැට් එකක් උනේ රුපියල් 90ක්. මේ ලොකු ටේබල් මැට් එක උනේ 190ක්. මේ තියෙන්නේ පන් වලින් වියපු කැවිලි දාන වට්ටි. ඉතින් මේක උනේ රුපියල් 550ක්. මේ වගේ දේවල් ඉතාලම අඩු මුදලට ගන්න ඕන නම් ඔයාලත් ලේඩි ජේ එකට ඇවිල්ලා බලන්න.
මේ ලොකුම ලොකු කූඩවල තියෙන්නේ ඉන්දියාප්ප වට්ටි. ඉතින් මේ ඉන්දියාප්ප වට්ටියක් රුපියල් 90යි. මේ තියෙන වට්ටියක් 450යි. හරිම ලස්සනයි. වියපු ඒවා මේ තියෙන්නේ. අවුරුදු කෑම මේසේ ලස්සන කරන්න පුළුවන් ගොඩක් දේවල් ලේඩි ජේ එකේ තියෙනවා. මං ආවේ පේපර් ප්ලේට්ස්, පේපර් කප්ස් වගේ දේවල් තියෙන තැනට. ඉතින් මෙතන තියෙන පේපර් ප්ලේට්ස් මේ කාලෙට විශේෂයි. මොකද අවුරුදු නැකත් වලින් පස්සේ අපි කෑම බෙදා ගනිද්දී අපිට මේ පේපර් ප්ලේට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් අඩුවට තියෙනවා ලස්සන ප්ලේට්ස්. අවුරුදු කාලේ කියන්නේ අපි ගෙවල් දොරවල් පිරිසිදු කරලා ලස්සන කරන කාලෙනේ. ඉතින් අපිට මේ වගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් පාවිච්චි කරන්න පුළුවන් ගෙවල් ලස්සන කරන්න. ඒකට තමයි මෙතන ගොඩාක් ඉන්ඩෝ ප්ලාන්ට්ස් තියෙන්නේ. රුපියල් 250 වගේ ඉඳන් මෙතන තියෙනවා. මේ හදලා තියෙන විදිහටම ගෙනහිල්ලා ගෙදර තියන්න පුළුවන් විදිහටත් මෙතන තියෙනවා. ලස්සන පෝච්චි වල දාලා. ඉතින් ඔයාලත් බලන්නකෝ ඇවිල්ලා. ඉතින් අවුරුද්දට විතරක් නෙවෙයි අපිට ගෙදරට අවශ්‍ය බඩුත් සියලුම දේවල් මේ ලේඩි ජේ එකෙන් ගන්න තියෙනවා. මම ඒ වගේ මට අවශ්‍ය දේවල් බලන්න තමයි දැන් යන්නේ. මේ තියෙන රුපියල් 350ට ඔයිල් ස්ප්‍රේ බොටල් එකක්. ඉතින් හරිම ලාභයි. ග්ලාස් බොටල් එකක් මේ තියෙන්නේ. මෙතන තියෙනවා බාත්රූම් එකට අවශ්‍ය දේවල් වෙනම. මේවා සෙරමික් වලින් හදලා තියෙන්නේ. 1650 ඉඳන් මේ දේවල් තියෙනවා. හරිම ලස්සනයි. හරිම ලස්සන කලර්ස් වලින් තිබ්බා. ඒ වගේම මෙන්න මේ විදිහ ග්ලාස් වලිනුත් තිබ්බා. දැන් මං ආවේ කිචන් එකට අවශ්‍ය දේවල් ටිකක් බලන්න. ඉතින් හරිම ලස්සන දේවල් තියෙනවා. ගොඩක් ලාභයි. හරිම අන්කොමන් කලර්ස් වලින් තියෙන ප්ලේට්ස් තියෙනවා. පෙස්ටල් කලර්ස්. ඒවා ඒ වගේම හරිම ලස්සනයි. හරිම ආස හිතෙනවා මේ කලර්ස් දැක්කහම. ඉතින් මේවත් ගොඩක් ලාභෙට තිබ්බේ. ඔයාලා ඇවිල්ලාම බලන්න ඕනේ මේ දේවල්. ඉතින් වෙන තැන්වලට වඩා ලේඩි ජේ එකේ ගොඩාක් ලොකු කාපට් කලෙක්ෂන් එකක් තියෙනවා. එක එක විදිහ එක එක තැන්වලට අවශ්‍ය. ඒ වගේම විවිධ මෙටීරියල් වලින් හදපු කාපට් තියෙනවා මෙතන ගන්න. ඔයාලට ඕනම කලර් එකකිනුත් ගන්න පුළුවන් මෙතනින්. නම් දැන් මට අවශ්‍ය දේවල් අරගෙන ඉවරයි. මම මේ ෆස්ට් ෆ්ලෝර් එකේ විතරයි බැලුවේ මට ඕන දේවල්. මොකද උඩ ඇඳුම් පැත්තට ගියේ නෑ. එතන තවත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවනේ. එතන යන්න වෙනමම දවසක යන්න ඕනේ. ඉතින් මම දැන් බිල් කරලා මගේ බඩුත් අරගෙන එළියට ආවා. ඒකට පේනවා ඇති මාර ක්‍රවුඩ් එකක් මේ දවස්වල ඉන්නේ. ඔන්න ගයිස් මම දැන් බඩු අරගෙන ඉවරයි. ඉතින් තනියෙන් අවශ්‍ය ගොඩක් ගන්න නෑ. එකයි ගත්තේ. මේ ටික තමයි ගත්තේ. දැන් අපි ගෙදර ගිහින් බලමු. මම පෙන්නන්නම් මොනවද ගත්තේ කියලා. වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම ඉන්න. මම ගෙදර ගිහිල්ලා මොනවද ගත්තේ කියලා ඔයාලට පෙන්නන්නම්. මේ බෑග් වල මොනවද තියෙන්නේ කියලා. මගේ ගහ. දැන් පේනවනේ සෙනග. අපි යන්න. මෙතන ඉතින් පොඩි සින්දු කියන සෙෂන් එකකුත් තියෙනවා. ඔන්නතන. කාසි නැති නිසා මිට වාසිනු.
ලේඩි ජේ එකේ shopping කරලා ඉවරයි. මම බබාව ඉස්කෝලේට දාලා නෑ ආවේ. දැන් වෙලාව හරි 11:45ට බබාව ඉස්කෝලෙන් ගන්න ඕනේ. මම ගෙදර ආවා. දැන් බලමු මං ගත්ත දේවල්. කරි බෝල්ස් කලිනුත් තරම් තිබ්බා. මේක මේ පාර ගත්තේ මේක. මේ තුන ගිය පාර ගත්තේ ඒවා. මේ පාර මම මේ දෙක ගත්තා. ඉතින් මේවත් මම ලේඩි ජේ එකේ මීට කලින් ගත්තේ ඒවා. මේක සුප් බෝල්ස්. මේක මේ කරි බෝල් එකක් 240ක් තමයි උනේ. මෙන්න මේ සෝස් දාන පොඩි බෝල් එක ගත්තා. මේක රුපියල් 350ක් උනේ. මේ පේන ඔයිල් ස්ප්‍රේ බොටල් එක මම ගත්තේ රුපියල් 350කට. මේ සුප් ස්පැචුලා එක මම ගත්තා. මේක රුපියල් 550ක් තමයි උනේ. සිලික. ඔයාලා දැක්කනේ මම මේක ගන්නවා. මේක මම ගත්තේ මේකේ මේ කලර් එකේ මනි ප්ලාන්ට් එක මං ගාව නැහැ. මේක 250ක් උනේ. මේක තියෙනවා මනි ප්ලාන්ට්ස් 4ක් විතර. මට ඉතින් ඒකෙන් අරගෙන මේ වෙන වෙනම හිටව ගන්න පුළුවන් නිසා මම මේක ගත්තා. ඉතින් 250යි මේක. මෙන්න මේ ඉයරින් එක මං ගත්තා. මේක 320යි. අවුරුද්දට දාන්න ගත්තේ බලමු දාලා. මේ හෙයා ක්ලිප් එක රුපියල් 220යි. මේක මේ මෙටල් වගේ එකක්. ප්ලාස්ටික් නෙවෙයි. මෙන්න මේ ටික ගත්තා. ඉන්දියාප වට්ටි. ඉන්දියාප වට්ටියක් රුපියල් 90ක් තමයි උනේ. මෙන්න මේ පේපර් ප්ලේට්ස් මං ගත්තා. මේවා මෙන්න මේ පොඩි එක 40යි. ලොකු එක 60යි. මේවා මං ගත්තේ අවුරුද්දට ගෙවල් වලට කෑම බෙදන්න. මෙන්න මේ මැට් එක 1150යි. මම මේක ගත්තේ බාත් රූම් එක ළඟට දාන්න. මේකේ තිබ්බේ මේ කලර් එක විතරයි. මේකෙනුත් 3ක් විතර තිබ්බේ. මම මෙන්න මේක ගත්තා. මේ වතුර දාලා තියෙන්නේ මේ පෙඟෙන්න මේ ස්ටිකර් එක ගලවන්න ඕන නිසා. නැත්නම් ඒක ගැලවුන්නේ නැහැ. මේක ගහලා තියෙන්නේ සුප් බෝල් කියලා. මේක 350යි. මේක චෙන්නයි එකක්. ඉන්දියා චෙන්නයි. හොඳ බර එකක්. මේක මේ මම ගත්තේ අපේ චූටි බබාට. එයා මෙන්න මේ වගේ කෑම කන්න කැමති. මේ සිල්වර් කලර්. ඉතින් මම මෙන්න මේක ගත්තා. මෙන්න මේක රුපියල් 20යි. බලන්න මම ගත්ත ටේබල් මැට් සෙට් එක හොඳයිද කියලා. මේක පන් වලින් හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පොඩි මැට් එකක් උනේ 90ක්. මම මේක අවුරුදු මේසෙට තියන්න ගත්තේ. මේක 190යි. මෙන්න මේ ටික මම ගත්තා. ඔයිල් ස්පූන් එකක් ගත්තා. අවුරුද්දට කැවුම් වදින්න. ඉතින් මේක 450යි. මෙන්න මේක ගත්තා. මේක 890ක් තමයි උනේ. මෙන්න මේක පොඩි වගේ එල්ලනේවත් තියෙනවා. මෙන්න මේ 250ක් උනේ. මේකේ තියෙනවා එකයි තුනක් තියෙනවා නැත්නම්. දෙකක් තියෙනවා. 250ට එක ලාභයි නේද? මෙන්න මේක ගත්තා. මේක 350යි. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකත් එක්ක ඉක්මනට හම්බෙමු.